Hello, good morning. කොහොමද ඔයාලා හැමෝටම? ඉතින් අදත් මගේ YouTube channel එකේ තවත් වීඩියෝ එකකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මට නිවාඩු දවසක්. අද ගෙදර තමයි ඉන්නේ. හැබැයි නිවාඩු දවසේ මම වැඩ කීපයක් කරගන්න හිතේ තියන් ඉන්නවා. ඉතින් මට හිතුණා අද පොඩි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මම දැන් මේ මුලින් යන්න හදන්නේ ග්‍රොසරීස් ටිකක් ගන්න. අපේ ගෙදර ගාවට ළඟින්ම පයින් යන දුරින්ම වගේ තියෙනවා ස්පඩ්ෂෙඩ් කියලා සුපර් මාකට් එකක්. ඒක වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවල එහෙම නැත්නම් පර්ත් වල විතරක් තියෙන සුපර් මාකට් චේන් එකක්. සාමාන්‍යයෙන් කෝල්ස් වුලිස් වලට වඩා ඒකේ ගාණ පොඩ්ඩක් අඩුයි. ඒත් එක්කම මම කෙමිස්ට් වෙයා හවුස් එකට යන්නත් හිතාගෙන ඉන්නවා. අපි ගිහින් බලමු. හරි මම දැන් බඩු ටිකක් අරගෙන දැන් ආයි මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. මෙන්න මේ සයින් එක මෙහි හැමතැනම වගේ දකින්න තියෙනවා කැංගරූ පාර ක්‍රොස් කරන තැන්වල. ඉතින් ඒකත් අලුත් දෙයක් නිසා මට පෙන්වන්න හිතුණා. අනිත් දේ තමයි දැන් මේ යනකොට පාරේ ඔයගලන්ට පේනවා ඇති shopping trolleys. ඉතින් මෙහි ෂොප් කරලා shopping trolley එක පාර දිගේ ගෙදර ගාවටම අරගෙන එන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඔහම ගෙදර ගාව පාර අයිනේ තියලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ වාහනයකින් ඇවිල්ලා මේ shopping trolleys අරගෙන යනවා. ඉතින් ඒකත් හරි අලුත් දෙයක් අපිට මෙහි ආපු මුල් කාලේ. ඉතින් ඒක හරි අමුතුවට පෙනුණා. මොකද හැමතැනම shopping trolleys දකින්න තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම අද ස්පඩ්ෂෙඩ් එකට ගිහිල්ලා ගත්ත බඩු ටික. මෙන්න මේ කොළ ජාතිය ගත්තා. අපි සාමාන්‍යයෙන් මෙහි මැල්ලුම් හදන්නේ කේල් කොළ වලින්. ඒනකොට මම වීඩියෝ එකක දැක්කා මේ කොළ වලිනුත් මැල්ලුම් හැදුවම රසයි කියලා. ඉතින් වෙනසකටත් එක්ක ඒක ගත්තා. ඒ වගේම ලුණු ටිකක් ගත්තා. ඊට පස්සේ පෙයාස් අඩුවට දාලා තිබුණා. ඒ පෙයාස් ටිකකුත් ගත්තා අපිට ස්නැක් එකක් වගේ කන්න. ඉතින් අපි හවස පොඩ්ඩක් රිලැක්ස් එකේ හිටියා ගෙදරට වෙලා. තේ බීලා ඊට පස්සේ හවස පොඩ්ඩක් වහින්න වගේත් ආවා හොළඟක් එක්ක. ඉතින් අපිට ආයෙ එළියට යන්න ඕනි කියලා හිතුණා. අපි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ලේක්සයිඩ් ජූන්ඩලප් කියන shopping mall එකට. අපේ ගෙවල් ගාව වගේ තමයි මේ shopping mall එක තියෙන්නේ. shopping mall එක ඇතුලේ තමයි Kmart එක තියෙන්නේ. දැන් අපි මේ ඉන්නේ Kmart එක ඇතුලේ.
කේමාර්ට් එකට ආවා මට පොඩි බඩු වගේක් ඕන කරලා තිබුණා ඒ ටික අරගන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා කේමාර්ට් කියන්නේ මෙහි ලාබෙට ගෙදරට ඕන බඩු ඕන දෙයක් වගේ ගන්න පුළුවන් තැනක්. ඉතින් ගොඩක් අය මෙතනට තමයි එන්නේ. ඉතින් කේමාර්ට් එකෙන් බඩු අරගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි මේ ප්‍රෙසෝටි කියන බබල් ටී ෂොප් එකට ආවා. ඉතින් මේකේ රස බබල් ටී තියෙනවා. අපි බ්‍රවුන් ෂුගර් ලාටේ කියන බබල් ටී එක ගත්තා. The shadows play, the wind hums songs at the break of day. Whispering pines, secrets untold, carrying tales only the forest holds. Moonlight spills the velvet dark, patterns leaving its mark. The roots